ලොව සුප්‍රකට දඹුල්ල ජම්බුකොළලෙන නමින් පළමුවරට ඉතිහාස ග්‍රන්ථයක සඳහන් වන්නේ පළමු විජයබා රජු සමය පිළිබඳව කරන සඳහනකදී. පොළොන්නරු රාජ සමයේදී දඹුල්ල ඉතා ගෞරවාදරයට පත් පූජනීය ස්ථානයක් බවට සාධක හමුවන බව ආචාර්ය මංගල ඉලංගසිංහ සිය දඹුලු විහාර ග්‍රන්ථයේ සඳහන් කරනවා. දඹුලු විහාරය බොහෝ විට ප්‍රකට වී ඇත්තේ ලෙන් විහාර සංකීර්ණය ආරම්භයේම ඇති පිරිනිවන් මංචකය යනුවෙන් හඳුන්වන අඩි 47ක් පමණ දිගින් යුතු පිළිමය නිසා. පිහිටි ගලෙන්ම නෙළන ලත ප්‍රතිභාවට සිරස්පතක් එක් නොකිරීම තුළිනුත් නෙත් අඩවන්ව මලානික අයුරින් දැක්වීම තුළිනුත් උදරය ඇතුළට නෙරාගිය අන්දමින් නිරූපණය කිරීම තුළින් මෙන්ම වම් පාදය මදක් නැවී ගිය අයුරිනුත් නිර්මාණය කිරීම නිසා මේ පිරිනිවන් මංචකය ලෙස සැලකීම වරදක් නොවන බවයි ආචාර්ය ඉලංගසිංහගේ අදහස. මහා රජ විහාරය යනුවෙන් හැඳින්වෙන දෙවන ලෙන දඹුලු ලෙන් අතර හමුවන සුවිසල්ම ලෙන් කර්මාන්තයයි. එහි ඇති ප්‍රතිමා විවිධ යුගයන් තුළ නිර්මාණය වූ බවයි පුරාවිද්‍යාඥයන්ගේ අදහස. විශේෂයෙන්ම දඹුලු විහාරයේ බොහෝ නිර්මාණ පිළිබඳව සවිස්තරව ලියවී ඇති නිලගම ලේඛනය තුළ පිටත බිත්තියට පිටදුන් කිසිදු පිළිමයක තොරතුරු හමු නොවන නිසා ඒවා බොහෝ පසු කලෙක කරවන්නට ඇති බවයි ආචාර්ය මංගල ඉලංගසිංහගේ අදහස. මකර තොරණක්ද සහිතව ගලින් කරවන ලද අභය මුද්‍රාවෙන් යුතු පිළිමය පිහිටි ගලෙන්ම කරවන ලද්දක් බවයි බොහෝ දෙනාගේ පිළිගැනීම. සියුම් නිර්මාණ ලක්ෂණ නොපෙන්වතත් බුදුන් වහන්සේගේ මහා පුරුෂ සංකල්පය විදහා දැක්වීම පිණිස පිළිමය කරවන්නට ඇති බව සිතන්නට පිළිවන්. මහරජ විහාරයෙහි ඇති බුද්ධ ප්‍රතිමාවන් පැහැදිලි ලෙසම යුග ගණනාවකදීම නිර්මාණය වූවන් බවට පුරාවිද්‍යාඥයන් හේතු සහිතව සනාථ කරනවා. විශේෂයෙන් මේ තුළ පොළොන්නරු යුගයේ සිට මහනුවර යුගයේ දක්වා විශාල කාලපරාසයක් තුළ කරවන ලද නිර්මාණයන් ඒ අනන්‍යතාවයන් හා පුරාවිද්‍යාත්මක දත්ත සමග වෙන්කර දකින්නට පිළිවන්. කෙසේ වුණත් මහරජ විහාරයෙහි ඇති මුළු බුද්ධ ප්‍රතිමා සංඛ්‍යාව 56ක්. ඊට අමතරව බෝධිසත්ව දේව වගේම රජපිළිම ලෙස සැලකෙන නිර්මාණ 6කුත් හමු වෙනවා. දැනුම සොයා යන්නන්ට මහරජ විහාරයේ පිළිම මෙන්ම චිත්‍ර කර්මාන්තයන් සියුම් ලෙස නිරීක්ෂණය කිරීම තුළින් යුග ගණනාවක ලාංකීය නිර්මාණ ලක්ෂණ හා අනන්‍යතාවන් හඳුනා ගැනීමට අසීරු වන්නේ නැහැ. හෙළි වූ කරුණුවලට වඩා හෙළි නොවූ කරුණු බොහෝමයක් විය හැකි බවයි පුරාවිද්‍යාඥයන්ගේ පොදු මතය. දඹුලු ලෙන් විහාර සංකීර්ණයේ තෙවැනි ලෙන මහ අලුත් විහාරය ලෙසයි ව්‍යවහාර වන්නේ.
ක්‍රිස්තු වර්ෂ 1774 දී කීර්ති ශ්‍රී රාජසිංහ රාජසමයෙහි කරවන ලදැයි සැලකෙන මේ තුල පිළිම 50ක් කර වූ බව නිලගම සන්නසෙහි සඳහන්. ප්‍රධාන ප්‍රතිමාව මෙන්ම මකර තොරණද ගලින් කරවන ලද්දක්. එහෙත් ඒ මත බදාම යොදලා වර්ණ ගන්වා තිබෙනවා. මූර්ති ශිල්පීන් හැකි සෑම ඉරියව්වක්ම නිරූපණය කෙරෙන අයුරින් මෙහි පිළිම නෙලා ඇති බව දකින්නට පිළිවන්. බොහෝ තැන්හිදී හමුවන හිඳි සැතපෙන හෝ පිරිනිවන් සහ හිටි පිළිම නිර්මාණයන් සේම දේශනා විලාශයෙන් යුතු මෙන්ම සක්මන් විලාශයෙන් යුතු පිළිමයන්ද මේ තුල හමු වෙනවා. මහනුවර යුගයේ ප්‍රතිමා ශිල්ප පිළිබඳ හදාරන්නෙකුට මහ අලුත් විහාරයේ පිළිම නිර්මාණයන් බොහෝ තොරතුරු සපයනු ඇති බවට කිසිදු විවාදයක් නැහැ. විශේෂයෙන්ම නිලගම පරපුරේ කීර්තිමත් අවධිය පිළිබඳ උසස්ම සාධකය මෙය බවයි ආචාර්ය මංගල ඉලංගසිංහයන්ගේ අදහස. ක්‍රිස්තු වර්ෂයෙන් 1344 දී ගම්පල යුගයේදී කරවන ලද හන්දෙස්සා නුවර ලංකාතිලක විහාරයේ බුදු පිළිමය මෙතෙක් පැමිණි ගමන් මගේ හමු වූ බෙහෙවින් වෙනස් වූ නිර්මාණයක්. මේ නිර්මාණය කර ඇත්තේ ගඩොලින් සහ බදාමයෙන්. ධ්‍යාන මුද්‍රාවෙන් හා විරාසනයෙන් යුතු පිළිමය ගම්පල යුගයේ සාම්ප්‍රදායික කලා ලක්ෂණයන්ගෙන් අනූනව නිර්මාණය කර ඇති බවයි පුරාවිද්‍යාච මාලිංග අමරසිංහගේ අදහස. ශරීර කොටස් රන් පැහැයෙන් වර්ණ ගන්වා තිබීම කැපී පෙනෙනවා. ලංකාතිලක විහාර පිළිමය මෙන්ම කරවන ලද පිළිම ගෘහයද ලංකාවේ එක් යුගයක් නිරූපණය කෙරෙන සංකේතයක් ලෙස හඳුන්වා දුන්නාට වරදක් නැහැ.